Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් 7 days study challenge එකේ day 1 vlog එක මේ විදිහට අරගෙන ආවා. අපි බලමු කොහොමද මගේ අද දවස ගත කරන්න කියලා. මම මුලින්ම මේ දවස් 7ට අදාළව time table එකක් හදාගෙන හිටියා. ඒ කියන්නේ මම දවසට පැය 10ක් වැඩ කරනවා කියලා තමයි ආසන්නව හිතාගෙන ඉන්නේ. ක්ලාස් දවස් වලට ඇරි මම ගෙදර ඉන්න දවස්වල පැය 10 වැඩ කරනවා කියලා. ඉතින් මම ඒ විදිහට මට දවසේ වැඩ කරන්න පුළුවන් පැය 10 ඉස්සෙල්ලම හදාගෙන දවස් 7ට ටයිම් ටේබල් එක හදාගත්තා. එහෙනම් දැන් අපි බලමු A level හරි O level හරි කරන ඕනම කෙනෙක්ට ගැලපෙන විදිහට ටයිම් ටේබල් එකක් හරියටම හදාගන්නේ කොහොමද කියලා. හරි අපි කාලසටහනක් හදාගන්නකොට මුලින්ම බලා ගන්න ඕනි අපි පාඩම් කරන්න ඕනි මොනවද කියලා. ඒ කියන්නේ අපිට පාඩම් කරන්න තියෙන මොන සබ්ජෙක්ට්ද කියන එක අපි ඉස්සෙල්ලා අයිඩියා එකක් අරගෙන ඉන්න ඕනි. ඊගාවට අපි තීරණය කරන්න ඕනි පාඩම් කරන්න අපි දවසට පැය කොච්චරක් ගන්නවද කියලා. ඒ කියන්නේ ඉස්කෝල් දවසක හරි එහෙම නැත්නම් නිවාඩු දවසක හරි අපිට මේ වැඩ කරන්න තියෙන පැය ගාන වෙනස්නේ. ඉතින් අපි ඒ විදිහට දවසට අපිට වැඩ කරන්න කොච්චර පැය ගානක් තියෙනවද කියන එක මුලින්ම අපි හදාගෙන ඉන්න ඕනේ. මේක ඔයා දවස් 7ට වෙන වෙනම හදාගෙන ඉන්න. මොකද අද වැඩ කරන්න තියෙන පැය ගාන හෙට නැති වෙන්න පුළුවන් නේ. මොකද නිවාඩු දවස් තියෙනවා, ඉස්කෝලේ දවස් තියෙනවනේ. අන්න ඒ හින්දා දවස් 7ටම වැඩ කරන්න තියෙන පැය ගාන ඉස්සෙල්ලා කොහොමද කියලා හදාගෙන ඉන්න. ක්ලාස් ටයිම් එක නැතුව ඔයා ගෙදර ෆ්‍රී ඉන්න වෙලාව අන් ඒ විදිහට ඔයා හදලා තියාගන්න. ඊගාවට ඔයා කරන්න ඕනි ඔයාගේ අනිත් වැඩත් එක්ක ඔයා මේ පැය ගාන කළමනාකරණය කරගන්න ඕනි. ඒ කියන්නේ දැන් ඔයා දවසට පැය 10ක් වැඩ කරනවා කියලා හදාගත්තා නම් ඔයා ඒ පැය 10 දවසේ ඔයාට කරන්න තියෙන අනිත් වැඩත් එක්ක කළමනාකරණය කරලා අඩුම පැය 2 ගානෙවත් ටයිම් ටේබල් එකට හදාගන්න ඕනි. දැන් උදාහරණයක් විදිහට මම උදේ 8ට නැගිටිනවා නම් මම 9:00 ඉඳන් 11:00 වෙනකන් SFT සබ්ජෙක්ට් එක පාඩම් කරන්න දාගෙන තියෙනවා. ඊට පස්සේ මම ආයේ 11:00 ඉඳන් පැය භාගයක් විතර වගේ මට තියෙන අනිත් වැඩක් කරලා ආයේ මම 12ට පටන් ගන්නවා තව පැය 2ක් ඊළඟ සබ්ජෙක්ට් එක පාඩම් කරන්න. අන්න ඒ විදිහට ඔයා ටයිම් ටේබල් එක හදාගන්න. ඊගාවට ඔයා කරන්න ඕනි ඒ වෙලාවට ගැලපෙන විදිහට ඔයාට පාඩම් කරන්න දෙන සබ්ජෙක්ට් එක බෙදා ගන්න එක. ඒ කියන්නේ දැන් උදේ වෙලාවක නම් සාමාන්‍යයෙන් අපිට පොඩි කම්මැලිකමක් තියෙනවනේ. ඒක හැබැයි එක එක්කිනාට සාපේක්ෂයි. ඔයාට තියෙන්න පුළුවන් නැත්නම් ඒ වෙලාවට ඔයාට එනර්ජි එකකින් වැඩ කරන්න පුළුවන්. තව කෙනෙක්ට ඒ වෙලාවට කම්මැලිකමක් එන්න පුළුවන්. ඉතින් ඔයා දන්නවනේ. ඔයා ඉතින් ඔයාට ගැලපෙන වෙලාවට දැන් ඔය කම්මැලිකමක් වගේ එන වෙලාවට ගණන් හදන්න තියෙන වගේ සබ්ජෙක්ට් එකක් එහෙම දාගන්න. අන්න ඒ විදිහට ඔයාට ගැලපෙන වෙලාවට ඔයා ගැලපෙන සබ්ජෙක්ට් එක බෙදා ගන්න. අන්තිමටම ඔයා කරන්න ඕනි ඔයා දැන් බෙදාගත්ත සබ්ජෙක්ට් වලට අනුව තියෙනනේ පාඩම් කරන්න තියරි කොටස්. අන්නේ තියරි කොටස් ඔයා ඒ සබ්ජෙක්ට් එකට යටින් ලියා ගන්න. ඒ කියන්නේ දැන් සඳුදා ඔයා මේ වෙලාවට එක විෂයක් පාඩම් කරන්න ගත්තා නම් එදා ඒ වෙලාවේ ඔයා පාඩම් කරන තියරි කොටස මොකක්ද කියලාත් ඔයා ලියා ගන්න අමතක කරන්න එපා. ටයිම් ටේබල් එකක් හදද්දී ඔයාලා විශේෂයෙන්ම කරන්න ඕන දෙයක් තමයි ඔය අනවශ්‍ය විදිහට නැගිට වෙලාව ඉඳන් කරන රූටින් එක බොරුවට ලියන්නේ නැතුව ඔයා දැන් මේක හදන්නේ ස්ටඩීස් වලටනේ. ඒක නිසා ඔයා පාඩම් වැඩ විතරක් මේ ටයිම් ටේබල් එකට ඇඩ් කරන්න. බොරුවට අනිත් දේවල් මේ ටයිම් ටේබල් එකට ඇඩ් කරන්න යන්න එපා. හරි එහෙනම් මං හිතනවා ඔයාලට ටයිම් ටේබල් එකක් හදාගන්න විදිහ ගැන පොඩි හරි අයිඩියා එකක් එන්න ඇති කියලා. මොනවා හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් සහ අහන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මං අනිවාර්යෙන් රිප්ලයි කරනවා. හරි එහෙනම් අපි දැන් උදේ කෑම එක අරගෙන අනිත් වැඩ ටික පටන් ගමු. ඔන්න ඔය විදිහට මගේ පළවෙනි ස්ටඩි සෙෂන් එක පටන් ගන්නවා.
මම කාලසටහනේ නම් දාගෙන හිටියේ මේ වෙලාවට පාඩම් කරන්න තියෙන විෂයක් පාඩම් කරනවා කියලා. හැබැයි මට පොඩි කම්මැලිකමක් තිබුණ නිසා මම ගණන් හදන්න තියෙන විෂයක් මේ වෙලාවට දාගෙන පොඩ්ඩක් ඒක බැලන්ස් කරගත්තා. ඔය විදිහට මම පැය දෙකක් විතර වැඩ කරලා ආයෙත් මගේ ඊළඟ ස්ටඩි සෙෂන් එකට ලැහැස්ති වුණා. මේ වෙද්දි නම් අපිට කරන්ට් එක තිබුණේ නැහැ. ඒක නිසා මම කාමරෙන් එළියට ඇවිල්ලා පොඩ්ඩක් එළියේ තියෙන තැනකට ඇවිත් වැඩ ටික කරන්න පටන් ගත්තා. හරි එහෙනම් අපි වොෂ් එකක් දාගෙන ඇවිල්ලාම අපේ ඊළඟ ස්ටඩි සෙෂන් එක පටන් ගමු. මම පොඩි වොෂ් එකකුත් දාගෙන එළියට පොඩ්ඩක් ආවා පොඩි රවුමක් දාලා වටපිට බලලා යන්න. බලන්නකෝ ඊයස්සේ මාත් එක්ක හුරතල් වෙන්න ඇවිත් තියෙන්නේ කවුද කියලා. හරි ඔය විදිහට මම ආයෙත් ඇතුළට ඇවිල්ලා මගේ ඊළඟ ස්ටඩි සෙෂන් එක පටන් ගත්තා. මේ වෙලාවේ නම් මම ලෑස්ති වෙන්නේ SFT වල ෂෝට් නෝට් වගේක් ගහන්න. මම ෂෝට් නෝට් ගැන නම් ඔයාලට මේ වීඩියෝ එකෙන් ලොකු විස්තරයක් කියන්න යන්නේ නැහැ. මොකද මම කලින් වීඩියෝ වලත් මම ෂෝට් නෝට් ගහන විදිහ ගැන කියලා තියෙනවා. ඔයාට පාඩම් කරන දෙයක් මතක හිටින්නේ නැත්නම් ඔයා මේ ෂෝට් නෝට් ක්‍රමයට පාඩම් කරලා බලන්න. මොකද ෂෝට් නෝට් එකක් ගහනකොට දැන් අපි තියරි කොටසක් පාඩම් කරලා ඒක මතකින් ෂෝට් නෝට් එක ගහන එක වටිනවා. එතකොට ඒ වෙලාවේ තියරි කොටස අපේ ඔළුවට යනවා වගේම අපිට එක්සෑම් එකක් ලඟ වුණාම අර හැල්ලක්ම තියෙන නෝට් එක බලන්න නැතුව මේ ෂෝට් නෝට් එක බලලා ටක් ගාලා අර පාඩම් කරපු දේ මතක් කරගන්න පුළුවන් නේ. ඒක නිසා ඔයා පොඩ්ඩක් මේ ෂෝට් නෝට් එක try කරලා බලන්න. දැන් ටිකක් රෑ වෙලා ගොඩක් වෙලා පාඩම් කරපු නිසා මම කුස්සියට ඇවිල්ලා පොඩි කෑමකුත් හදාගෙන ආයෙත් මගේ ඊළඟ ස්ටඩි සෙෂන් එකට ලෑස්ති වුණා.
හරි එහෙනම් මම ආයෙත් පුරුදු විදිහට මගේ රෙකෝඩින්ග්ස් ටික බලන්න ගත්තා. මම මේ ආය කලින් කරපු රෙකෝඩින්ග්ම තමයි බලන්නේ. ඒ කියන්නේ IT වල ගොඩක්ම තියෙන්නේ පාඩම් කරනට වැඩිය උගන්නපු දෙයක් බලන එක හොඳයි. මොකද මම කියන්නේ දෙයක් පාඩම් කරනට වඩා උගන්නපු එක බලලා ආය ඒක ප්‍රැක්ටිස් කරන එක හොඳයි කියලා හිතනවා IT වලට. ඒක නිසා මම ටයිම් ටේබල් එකෙත් IT වල දාගෙන තියෙන්නේ දවස් 7ටම රෙකෝඩින් බලනවා කියලා තමයි. හරි ඉතින් ඔන්න ඔය විදිහට 7 day study challenge එකේ පළවෙනි දවස ගත වෙනවා. එහෙනම් 7 day study challenge එකේ day 2 vlog එකකින් අපි ආයෙත් හම්බෙමු. එතකම් පරිස්සමින් ඉන්න. මං අදට ගිහින් එන්නම්. ඔයා මාව තාම subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලගේ ලස්සන අදහසත් යටින් comment කරන් යන්න.